ඕගොල්ලන්ගේ ව්‍යාපාර ඕගොල්ලොත් එක්ක කතා කරනවා. ඒ කියන්නේ ව්‍යාපාර ඉල්ලනවා දැන් මේක වෙනස් වෙන්න ඕනේ. දැන් මට accountant කෙනෙක් ඕනේ. මීට වඩා qualified staff ඕනේ කියන ව්‍යාපාරේ කියනවා. ඒකට දැන් අපේ වැඩපොළ කියනවා උඹගේ ගෑණිට දැන් මේක කරන්න බෑ. ගණන් accountant කෙනෙක්. එක දවසක් මම wife ට කිව්වා accountant කෙනෙක් ගන්නවද ගෑණි තියා ගන්නවද? මගේ wife එයාගේ බෑග් එක මෙහෙම වීසි කරා. ඔයාට ඕන දෙයක් කරගන්න කියලා. ඒ කියන්නේ එයා කැමති නෑ accountant කෙනෙක් ගන්නවට එයා කරන වැඩේ. සාධාරණයිනේ. මොකද ඒගොල්ලෝ ගොඩනගපු දේවල් නෙමේවා. ගෙදර උයන ගමන් වැඩ කරන ළමයින්ට කන්න බොන්න දීලා ඒකට අයිතියක් හැදෙනවානේ. එයාගේ මනසේ තියෙනවා ඒ අයිතිය හැදිලා. සහෝදරයෝ හිතනවා ඒගොල්ලන්ගේ කියලා. බාප්පා හිතනවා මේක එයාගේ ඉඩම කියලා. වයිෆ් හිතනවා එයාගේ මුදල් පාලනය කියලා. එක එක්කෙනාට අයිතිවාසිකම් කියනවා ගෙවල් වල ව්‍යාපාර කරනකොට. අන්තිමට මොකද උනේ? chartered accountant කෙනෙක් මම ඇතුළට ගත්තා. වයිෆ් ව්‍යාපාරයෙන් අයින් වුණා. decision making ව්‍යාපාර වල තියෙන තාමත් crucial කැලේ තමයි decisions.